හොහෝ කොමලෑගල මේක බලන්න ඉමුරේ ලකේගල ඉක්ටාව සුලිසුලන් ආවට පස්සේ ගස් ගොඩක් ඇතුලේ කඩන් කරලා තිබ්බා. අනිත් පැත්තට ගියොත් කළු පාන පාන. රාපු සම්බෝල තියෙනවා, බෝංචි තියෙනවා, සම්බෝල තියෙනවා. රාජ භෝජන මේ පාරේ අලියන නිසා මේ පැත්තේ නකල්සල රේන්ජ් එකම පේන්න තියෙනවා. මං හිතන්නේ අපි කොමල පතනට දැන් ළඟ ඇති. තුන්නිස්කල ආර්කේදී ඒ සයිඩ් එකට. හැබැයි අපි කොහොමද පල්ලෙහාට තමයි දැන් බහින්න ඕනේ බෑ. බලන්න. බලන්න. ඉස්සෙද්ද හෙලෝ ඔන්න අපි දැන් ආයෙමත් මුතු වෙලා ගෙදරට අවිලා ඉන්නේ. දැන් අපි ඇවිල්ලා මාතලගල ගිහලා ඇවිල්ලා දැන් බෑග් තියලා ඕන කරන පොඩි බෑග් ටික විතරක් අරගෙන කෑමයි වතුරයි වගේ දේවල් අරගෙන මේ දැන් ආයෙමත් නාරංග බෝලක් කියලා ගින්න තමයි යන්නේ. ඉතින් අපි ගමු ඉස්සරහට බලන්න කොහොමද වෙන්නේ කියලා. ඔය කොටුවක් අලුතෙන් හදපු. එතන කම්බුලට දිගම යනකොට ඒ කෙලින්ම උඩට පාර නෙවෙයි. ලකේ ගල කියලා පොඩි අර ගලත් එක්ක තනින් දකුණට නේ. ඔව්. හරියට. ලකේ ගල පැත්ත බලාගෙනම වගේ යන්න නැත්නම් අනිත් පැත්තට ගියොත් කළු පාන පාන. කළු බහනට නේ. ඔව් ඒකත් හරි එහෙනම් අපි ගිහලා එන්න. හරි. පොල්ල ගන්න පාර වැරදුනොත් එහෙම මට හරි. සිග්නල් තියෙනවද? කොමල පතන තියෙනවා. හරි. හරි. අපි ගිහලා එන්නයි. හරි. අපි මේ ටික ඇදලා යමු. මොකද වෙලාව 12:45යි. සාමාන්‍යයෙන් නම් පැය 6:00 විතර යනවා කියලා තමයි කියන්නේ. ලකේගල නැගලා ආයෙ පටන් ගන්න තැනට එන්න. මොකද හවසට ගමට යන පාරේ අලියන නිසා අපි ආයෙ බස් එකේ උතර අපිට ත්‍රිවිල් එකකින් තමයි නාරංගමු ඉඳගෙන මේ ගුරුවෙල හන්දියට යන්න තියෙන්නේ. ඒ නිසා අපිට මේ ටික මේ ඉක්මනට යන්න වෙනවා. සාමාන්‍යයෙන් නම් මේ කැලේ කෑල්ල පාස් වෙන්න මේ පැයක් විතර යනවා කියලා තමයි කියන්නේ. බලන්න මෙතන තියෙනවා මේ මැඩලින් හදපු මේ පටන් ගත්ත ගමන් මෙන්න මේ වගේ තමයි නගින්න තියෙන්නේ. නාරංගම ලකේගල එවන්න නැත්නම් කොමලෑගල මේ තියෙන අපි යන පීක් එක. මීරේගොල්ල අපි යමු ඉස්සරහට. පළවෙනි හැරෙන්න තැන. මෙතන බෝඩ් එකකුත් තියෙනවා ලකේගල කියලා ගහලා. මතක තියාගන්න මෙන්න මේ වගේ ගල් පොත්තක් තියෙනවා. එතනින් මෙහෙට නෙමෙයි යන්න තියෙන්නේ මේ ලකේගල දැක්ක කියලා. යන්න ඕනේ දකුණු පැත්තට. යමු දකුණු පැත්තට. මේ ගලත් එක්ක දකුණු පැත්තේ. මේ වාරෙම ගිහිල්ලා තුන්නිස්ගල KMP RKP ඒ සයිඩ් එකට යන්න පුළුවන්. පාරක් පෙන්වන්න ඉස්සරහින් හැරෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන් තමයි අපි කැලේ ඇතුළට යන්න මේ විදිහට අවසර අරගන්න දෙවියන්ගේ. ඉස්සර කාලේ නම් පැවතගෙන මේ චාරිත්‍ර. ඉතින් අපිත් මේ දේවල් මේ විදිහට කරලා කැලේට ඇතුළු වෙමු. මෙතන බලන්න ගල් දෙකත් එක්ක ගානට කැපිලා ගිහලා තියෙන්නේ. මෙතන සමහරක් ඒවා වහින ගාලට ලොකු වතුර පාරක් යනවා. පල්ලම කියන්නේ අර පැත්තෙන් හේදලා ගිහලා තියෙන්නේ. මේ ගල් මේ විතර කැපිච්ච දේ තමයි හිතාගන්න බැරි. අපි යන් අපිට වැඩි වෙලාවක් නැහැ. ගතනක ඉන්න මොකද අපේ ගමන ආන්දේ තියන්නේ. ගොඩක් උඩින්. මේ වගේ ගොඩක් තංගල් එන්න තියෙනවා. අපි දවස් ගමු රහස්‍ය වීඩියෝස් කියන්නේ. ඒවා කියන්නේ උයන් ගමු. සර්කාරී රාවණාගේ උද්‍යානයක් තියෙනවා. දැන් අප්‍රවාදී ජනකත හටගත කොහොම හරි එහෙම තමයි කියන්නේ. ඔයාලා මෙතනට යනවා කියන්නේ ඔයාලා එන එක ලෑන්ඩ් මාක් එකක් තමයි මෙතන. මෙතනට කියන්නේ උයන් ගමු කියලා. මෙතන සාමාන්‍යයෙන් ලොකු උඩු වියනක් තමයි තියෙන්නේ. ඒ නිසා යටි ආරෝපණයක් මෙතන නැහැ. ඔයාලත් මේ වගේ තැනකින් යනවා කියන්නේ ඔයාලා යන පාර හරි. ඉතින් මේකත් මතක තියාගන්න. මුලින්ම අර ගල එතනින් දකුණට ඊට පස්සේ කෙලිම පාරේ ආයෙ හැරෙන්න තැනක් තිබ්බේ නැහැ. ඊට පස්සේ උයන් ගමු. ඉතින් උයන් ගමව පාස් කරලා ඉස්සරහට යනකොට ඒ පාර දිගේම අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ඇල පාරක්. මේක තමයි මේ උයන් ගමුව ඇල කියලා කියන්නේ. මෙතනින් අපි යන්න ඕනේ මේ ඇල ක්‍රොස් කරලා ඇලට සමාන්තරව වම් පැත්තට. අපි මෙතනින් වතුර පුරව ගන්න බැලුවේ මොකද මේ තව ඇලක් තියෙනවා. හැබැයි
අපි දැන් අතන ඇලින් මාරු වෙලා මේ ට්‍රේලර් දී ඉස්සරහට නග වං ඉන්නේ. එයාදී මෙන්න මේ වගේ තමයි යන්න දෙන්නේ. මේ වගේ ලොකු ගහක් හම්බෙනවා ඉතින් වම් පැත්තෙන් මේ ඇල යනවා. ඉතින් ඇලට සමාන්තර ඉස්සරහට යනවා. හරි ඇල වම් පැත්තේ තියාගෙන. තව ඒ ට්‍රේලර් දී ඉස්සරහට වෙලා ඉන්නේ. අපිට තාම මෙතන ලොකු වතුර සාමාන්‍ය වතුර පාරක් හම්බෙනවා. මෙතන මෙන්න මේ විදියට. අපි යන්නේ මෙතන ක්‍රොස් කරලා අර පැත්තට. හැම වෙලේම හම්බෙන අල පාරවල් එක්ක වමට බර කරලා යන්නයි ඕනේ. මෙතනිනුත් මෙතන ක්‍රොස් කරලා අතනින් අතලට ගියාම හරි. මෙන්න විතර මේ වගේ මාක් කරලා තියෙනවා. යන පාර හරියට බලා ගන්න. බිකරුත් නේ පොස් වගේ මං හිතන්නේ. ඇයි දකල්දි දර ලොකු ගස්සරනේ අර එහෙම රවුමට හැදෙන්නේ. මේ ටික දැන් පොඩ්ඩක් ස්ලොප් එකක් තියෙන්නේ. මං හිතන්නේ අපි කොමල පතනට දැන් ළඟ ඇති. බලමු ගිහිල්ලා. මෙන්න මෙතනින් තමයි අර කිව්ව විදිහට පාර දෙකට බෙදෙන්නේ. ඒ කියන්නේ RKP KMP තුන්හිස් කළ පැත්තට යන ට්‍රේලර් එක මෙතන තියෙනවා. ඉතින් මේ ගහත් එක්ක මෙතන පල්ලෙහාට තමයි ලකේ ගල ළමින් තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ තැන්වල පොඩි මාක් දාලා තියෙනවා. ඊතලයක් ගහලා. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ලොකු ගහ මත තියාගන්න. ඒ ගහත් එක්ක මෙහෙම ඇවිල්ලා කෙලින්ම පල්ලෙහාට. මේ පැත්ත KMP තුන්නිස් කළ RKB ඒ සයිඩ් එකට. ඉතින් අද අපි යන්නේ ලකේගල. අපි යමු මේ පාරේ. ඉතින් ඒක පල්ලෙහාට දාලා එනකොට අපිට හම්බෙන මේ වගේ ඇලක්. මෙන්න මේ වගේ තැන්වලදී පාර පොඩ වර්ධින්න පුළුවන්. මොකද මේ ගහ වඩම් වෙట్లా තියෙනවා. ඒකට අපි යන්න තියෙන්නේ ට්‍රැක් එක මෙතනින් බැටලා තියෙන්නේ. එතකොට මෙතන අපි ට්‍රැක් එක හොයාගෙන මෙන්න දෙපැත්තෙන් ඇවිල්ලා. හැබැයි ගොඩ පාර මිස් වෙන්න පුළුවන්. මොකද මේ වතුර පාරත් එක්ක පාරවල් ගොඩක් හේදිලා ගිහලා තියෙන හින්දා. කොහොම හරි අපිට දැන් මෙන්න මෙතන ගල් තලාවත් එක්ක පොඩි වතුර පාරක් හම්බෙනවා. ඔයාලා මෙතන යනවා කියන්නේ ඔයාලා යන පාර හරි. හරි නේද? අපි දැන් එතනින් උඩට දාලා යන්න හදන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. ඊළඟ ලෑන්ඩ්මාර්ක් එක තමයි කඩුල්ලක් හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ අර මේ හරක් යනකොට එහෙම හදපු කඩුල්ලක්. ඒක තමයි ඊළඟ ලෑන්ඩ්මාර්ක් එක. බලන්න බා. මේ වෙන කඩු ගහ මේ කඩු ගහක් තියෙන අල්ලන්න බා. එතනින් ගහක් කඩන් වැටලා තියෙනවානේ. හැබැයි අපි කොහොමද පල්ලෙහාට තමයි දැන් බහින්න ඕනේ බා. බලන්න. අපිට පොඩි ප්‍රශ්නයක් වුණා මේ අපිට ට්‍රේල් එක ගොඩක් ඩිස්මිස් වෙලා කොහමද අපි ආයෙ ට්‍රේල් එක හොයාගෙන ට්‍රේල් එකට දානකොට වෙලාව ගොඩක් ගිහිලා තිබ්බේ. ඒක නිසා අපි ආයෙ අපි ළඟ කැම්පින් ටෙන්ට්ස් මුකුත් අපි ගෙනිච්චේ නැහැ. ඒ ට්‍රේල් එක යද්දී ඒක නිසා අපි ආයෙ පල්ලෙහාට යන තීරණය කරා හෙට
යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දැන් කන්න යන්නේ. අපි දැන් ඉන්නේ මුතු අයියාගේ අර හතර තිබ්බ ලොජ් එකේ. මෙමු රැඩ කන්න. අපි කලින් කියන්නෙත් නැතුව මේ රෑ ඇවිල්ලා අපිට ශනික කෑම හදලා දුන්නා. කට්ටිය කන ගමන් ඉන්නේ. රාපු සම්බෝල තියෙනවා, බෝංජි තියෙනවා, සම්බෝල තියෙනවා. රාජ භෝජන මේ වෙලාවේ. අපි දැන් කන්න හදන්නේ. එහෙනම් උදේට හම්බෙමු. හෙලෝ good morning හැමෝටම. ඉතින් ඔන්න අපි දැන් ඉන්නේ මුතු අයියලා ඒ ලොජ් එක ළඟ. මේ පාර පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා අපිට මදි වුණා. ඒ කියන්නේ අපි හරි තැනට හරි ට්‍රැක් එකට දාද්දී ගොඩක් හවස් වුණා. එතකොට අපිට පතන කැල්ල පාස් කරලා ගලන එකලා ආය ආපස්සට එන්න ටයිම් මදි වෙනවා. මොකද හොඳටම කළුවර වැටෙනවා. ඒක නිසා අපි තීරණය කරා ඊයේ මේ ආපස්සට හැරෙන්න. අපි ඇවිල්ලා ඊට පස්සේ මුතු අයියා අපිට ලෑස්ති කරලා දුන්නා යාළුවාගේ මේ ලොජ් එකක් තියෙනවා මෙතන. ඒකත් ලෑස්ති කරලා දීලා අපි හදිස්සියම ආවේ. ඒතර අපි ළඟ කෑමක් තිබ්බ දවස් දෙකකට හරියන්න. කොහොම හරි අපිට කෑමත් හදලා දීලා ඔක්කොම කරලා මේ අපි රෑ මෙහෙ හිටියා. දැන් අපි උදෙන්ම ලකේගල ළඟින් තමයි හදන්නේ. Hi boys, good morning. Hi, good morning. Good morning. So tawil na යාළුවෙක්. අපි හිටිය මෙන්න මෙතන. මෙතන ප්‍රශ්නයක් නැතුව පස් වෙනට නිදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මෙතන ජනේලක් තියෙනවා. ලයිට් එකක් තියෙනවා. මෙතන ස්විචස් දෙකක් තියෙනවා. ඔය කන්නඩිය ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. මේ වීඩියෝ එක මර්ජ් කරන්නම් කලින් අපිට හම්බෙච්ච දියපත් මේ අර ගල්පතුල ළඟට මේ එතනින් ඊට පස්සේ අපි වීඩියෝ එක කන්ටිනියු කරමු. කොහොමද එතන තනකම් පාර හරියට ගියා. එතනින් යද්දි තමයි ගස් කඩන් වැටලා මේ පාර පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බේ. ට්‍රේල් එක දිගටම ගස් කඩන් වැටලා. එතකොට තව ඒ පැත්තට යන පාරවල් තියෙනවා. ඒතකොට පාරවල් හැදිලා තියෙනවා. සත්තු ගිය පාරවල් තියෙනවා. ඒකත් එක්ක මේ පාර කොහොම හරි ආගන්න අමාරු වුණා අපිට. එතන අපි පැය එකක් විතර මාරකට වගේ ආකිට්ටු වෙන්න අපි එහෙට මෙහෙට වුණා. හරි ට්‍රැක් එක හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අර මං කියවනේ කඩුල්ලක් තියෙනවා කියලා ඊළඟ ලෑන්ඩ් මාක් එකේ. අන්නේ කඩුල්ල හොයාගන්නකොට වෙලාව 4:00 විතර වුණා. ඔන්න ඉතින් අපි අපේ 3 වෙනි දවස ආරම්භ කරන්න හදන්නේ. මේ අද ඉක්මනට ලකේගල නැගලා මේ හවස යන්න ඕනේ. මොකද මේ දවස්වල බස් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මේ ඒක නිසා දැන් අපි ගමන ස්ටාර්ට් කරමු. මේ දැන් ඉන්නේ මුතු වෙලා ලෝකේ. පින්නවදන මේ අපි ගිහින් නම් ආවිලා. හරි. එයා යනවාද? යන් කියලා ගියේ. යන් කියලා යනවා ඉස්සර වෙලා. ආර පෙන්නයි වගේ. කණ්ඩ දුන්නා නේද? ගානේ. අර ගල් පොත්ත ළඟට වෙනකම් වතුර වැටෙලා පාර හරි. එතනින් උඩට දැම්ම ගමන් තමයි පාර හොයාගන්න බැරි වුණේ. ඒ කියන්නේ අර ඉට්ටාව සුලිසුලන් ආවට පස්සේ ගස් ගොඩක් ඇතුලේ කඩන් වැටලා තිබ්බා. ඒක නිසා මේ දැන් මේ ටික ආය ගේන්නේ නැහැ. මොකද ස්ටෝරේජ් කේස් වෙන නිසා. ගල් පොත්ත ළඟදී ආය අපි හම්බෙමු එහෙනම්. එතනදී ආය පෙන්නන්නම් කොහොමද පාර වැටලා තියෙන්නේ, කොහොමද පාර වෙනස් වෙන්නේ කියලා. එහෙනම් අපි ගල් පොත්ත ළඟදී ආය හම්බෙමු. ඔන්න අපි දැන් ඇවිල්ලා තින්නේ දාපු ගල් පොත්ත ළඟට. මේ තියෙන ගල් පොත්ත මෙතනින් අපිට යන්න තියෙන්නේ ඉදිරියම දාලා මේ පාරේ. අපි ඊයේත් ගියේ මේ පාරෙන් ගිහිල්ලා පොඩි දුරක් යනකොට තමයි පාර පොඩ්ඩක් යහම යවුනේ. මොකද ගස් ටිකක් අරන් ගන්න තිබෙන නිසා. අපි දැන් පාර පෙන්නනවා හරියට කොහොමද යන්නේ කියලා. මේ මෙතන ඉඳන් වමට බාර කරලා ගිහිල්ලා ආයෙ වමට තමයි යන්න තියෙන්නේ පල්ලෙහාට. එහෙම ගිහලා තමයි යන්න තියෙන්නේ. අපි යමු දෙන්න. යමු. අපිත් එක මෑත් යනවා. නවත්තන්න බෑ. යා පස්සෙන් එනවා.
මුතු අය කිව්වා යත් කිහිව සැරයක්ම ලකේගල නැගලා තියෙනවා කියලා. මෙන්න මෙතන තමයි ප්ලේස් එක. මෙතනින් යද්දි මේ පල්ලෙන් යම්ම ගස් කඩන් කරලා තියෙන්නේ. මෙතනින් යන්නත් පුළුවන්. කොහරි පාර හරියට තියෙන්නේ මෙන්න මෙතනින් පල්ලෙහාට. මෙතනින් පල්ලෙහාට තමයි දාන්න වෙන්නේ. මෙන්න මෙතනින් ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට යන්න දෙන්නේ. අපි ඊයේ මෙන්න මෙතනින් දාලා මෙහෙට බර කරලා තමයි පල්ලෙහාට දාන්න ගියේ. හැබැයි එහෙම යද්දි අර කඩුල්ල හම්බෙන්නෙත් නැහැ. එතනින් පල්ලෙහාට යන්න හෙලක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගල් පොත්තත් එක්ක හෙල වැඩි වෙනවා බෑවුම. අපි යන්න ඕනේ හරියටම මෙන්න මෙතනින් පල්ලෙහාට. යද්දි ලොකු ගහක් කඩන් කරලා තියෙන මේ ගහ දිලා සාමාන්‍ය මීටර් 3-4ක් වෙනකන් එක දිගට. කොහමද අපි යන්න ඕනේ එතනින්? අපි එතනින් යන්න. මම මේක කොහේ? නිමස්. ඊගටම ගස් කඩන් හදලා තියෙනවා. තව මෙතනින් මෙහාට යද්දිත් මේ පැත්තේ තව ගස් ලොකු ගස් ඒ කියන්නේ ලොකු සයිස් එකේ ගස් 4-5ක් ඊටත් වැඩිද මන්ද කඩන් හදලා තිබ්බේ. ඉතින් පල්ලෙහාට ආව දැම්මට පස්සේ පාර තියෙන ලස්සනට අපිට ඊයේ අවුල් ගියේ හිතන තමයි. පල්ලා යනවා කවුල් දෙක අස්සින් අපිට අපි යට. ඒ බල්ලේන පිටිපස්සෙන් පැටලෙයි. අපිට ඉස්සරහට පොඩි තැනක් විතරයි. එතනින් ඉස්සරහම ආය අපි හරි ට්‍රැක් එක හොයාගත්තේ ආයි ගල් පොත්තරත් ඇවිල්ලා. ඒ හොයාගන්නකොට ටයිම් එක ගිහිල්ලා තිබ්බේ 4:00මාරයි. ඒතකොට ආයි මේ ටික ගිහිල්ලා පතර නැගලා ගල් පොත්තත් නැගලා නාරංගමත් නැගලා මීරිය කොල්ලයටත් ගිහිල්ලා ආයෙ පල්ලෙහාට ගිහිල්ලා බස් එක අල්ලගන්න එක බොරු වැඩක්. ඒක නිසා අපි එතනින්ම හැරුණා. හැබැයි හැරෙන කලින් පාර හොයාගත්තා යන්න තියෙන කොතනද කියලා. ඊට පස්සේ තමයි අපි හැරුණේ. නේද? අර කිය කඩුල්ල. ඒසෙද? අපේ මොනවද? නෑ අත ගහගත්තා. නිකනවා. යා. නේද? අර වන් අද නැතිලේ අර ගුහාව වගේ ඒකට දාලා ඉන්නේ. ඒ පතන හරක් මේ කැලේ ඇතුළේ මේක නවත්තන්න තමයි මේ කඩුල්ලක් බැඳලා තියෙන්නේ. මෙතන දොරවුවක් එක අස්සර තියෙන්නේ. මෙතනින් දියල්ලක් එනවා. වහින කාලේට හොඳ වතුර පාරක් යනවා වෙන මේකදී. මෙතනින් පල්ලෙහාට තියෙන්නේ මේ අම්මරද. මම අර කැපිලා ගිහිල්ලා දියල්ලක් අල්ලලා. මේ පාර ලොකුට වෙනස් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතනින් ගිහිල්ලා පතනට දාන්න පුළුවන්. පතන අපි අර කඩුල්ල පැනලා ට්‍රේල් එකදී ඉස්සරහට වෙලා තියෙන්නේ. අපි දැන් පොඩි එලිමහනකට ඇවිල්ලා තාම පතනට හරියටම ආවේ නැහැ. පතන වටේ ඉන්නේ. අපිට මෙතනට පේනවා ලස්සන view එක. බලන්න. පෙරහැම තියෙන අපිට වමාරපු ගල. එහෙම නැත්නම් කටු කිතුලේ කන්ද. මේ පැත්තෙන් තියෙනවා උඩවන්නිමාන. අන්න අතරින් පේනවා තුඩක් වගේ අලුගල් කන්ද. අර අතරින් චූටි දියල්ලක් කරනවා. හිතන්නේ GoPro එකේ කැමරේකට පේන්නේ නැහැ ඒක. එතන තියෙන්නේ පිහාටු වැල්ල. අර පැත්තේ තියෙන නායකී පුතෙන් අර ලාවට දුඹුරු පාඩි තියෙන්නේ. දිට්ටාවා ඒ සුළුසුලන් කාලේ නායකී හිලපෙදි රිවර්ස් කරන නායකී කිව්ව හැටි ඒ ටික මේ හොඳට පේන්න තිබ්බා මාතලා කරදිත්. අද අපිට ඊට වඩා හොඳට බලා ගන්න පුළුවන් වෙයි. මාර ලස්සන view එකක් හම්බ වෙනවා මේ පැත්තෙන් අපිට. අපි උඩට මේ වගේ ට්‍රේල් එක තමයි නගින්න තියෙන්නේ. මේ ටික නම් පාර කිසිම ප්‍රශ්නයක් නැහැ. අවුල තිබ්බේ අතන අර ගස් වැඩිච්ච කේස් එක. එහෙම නැත්නම් පාරේ කිසිම අවුලක් නැහැ. අර තුන්නිස්කල පැත්තට හැරෙන්න තියෙන තමයි. අන්න ඒ ටික හරියටම එනවා නම් ඔළුවේ අයිඩියා එක තියාගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තේ ඉර මුදුන් වෙලා තියෙන්නේ. ඉතින් නගින්න තියෙන මෙන්න මේ වගේ ස්ටොක් එකක්. අපේ කට්ටිය නම් මේ පැත්තෙන් පල්ලෙහාන්. දැන් වෙලාව හරියටම 9:43යි. අපි ආවේ 8:25ට නේද? 8:25ට විතරනේ අපි ආවේ පල්ලෙන්. ඒ කියන්නේ අපිට තාම පැයක් වගේ ගිහිල්ලා තියෙන්නේ. කොහොමත් මුතු අයියා කිව්ව විදියට අපිට සාමාන්‍යයෙන් පතනට යන්න පුළුවන් කිව්වා පැයකින් විතර. ටයිම් එක හරි. අපිටත් පැයක් ගියා පතනට එන්න. පතන ඉඳන් තමයි පොඩ්ඩක් ස්ලොප් එක තියෙන්නේ. උඩට නගින්න. දැන් අවුවස් අර වැඩි වෙනවා තව ටිකින් ටික. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. මේ ටික පොඩ්ඩක් බලන්න. ලස්සන මල් තියෙනවද? දැන් මල් බින කාලේනේ. බලන්න view එක.
ට්‍රේල් එක දිගේ ඉස්සරහට ආවා. දැන් අපිට සම්පූර්ණ view එක බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් තියෙනවා නාරංගමුව ලකේගල. ඊට පස්සේ අතනින් තියෙනවා මීරියගොල්ලා පීක් එක. අපේ ගමනාන්තය තමයි අද නාරංගමුව ලකේගල නැගලා එතනින් මෙහෙට දාලා මීරියගොල්ලාවට යන එක. ඉතින් අපිට පේනවා එහා පැත්තෙන් කළුවංග ජලාශය. අපි යමු දැන් අපිට මෙතනින් පැහැදිලි view එකක් ගන්න පුළුවන් වෙයි. නාරංගමුව ලකේගල. බලමු. වව්. එන්න තියෙනවා මේ view එක බලන්න. නාරංගමුව ලකේ එහෙම නැත්තම් කොමලෑගල. එතනට ආවට පස්සේ නාරංගමුව ලකේගලට මේ පැත්තට බර කරලා යන එක. ඔන්න අපි දැන් මේ ට්‍රේල් එක දිගේ අර වතුර පුරපු ගතනින් උඩට ආවා. දැන් ඇවිල්ලා මෙතනින් සම්පූර්ණයෙන් කැලෑ කෑලි ඉවරෙන්න හදන්නේ. අපිට පේනවා අපේ ගමනාන්තය මීරියගොල්ලාව ලකේ. දැන් අපි මේ නගින්නේ නාරංගමුව. මේ පැත්තෙන් පේනවා අලුගල් කන්ද දැන් මිස්ටේට වැහෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් 5 peak ඒ ටිකක් දැන් වැහෙනවා. මේක තමයි දැන් අපිට නගින්න තියෙන්නේ. ඒක තමයි ස්ලොප් එක නගින්න තියෙන්නේ. ඒක ගන්න. මම අන්තිමේ මේ දොරුවෙන් එන්න. මේ දොරුවට කකුල හිර කරගන්න පුළුවන්. හරි ගන්න. අත දියා. මේ මෙහෙට වෙනවා. හරි. අත දියා. පොඩක් ඉඩ තියාගෙන වරෙන්. ගල් පෙරෙන්න පුළුවන්. අපි දැන් නාරංගමුව ලකේගල පීක් එකට ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි අපිට පොඩ්ඩක් පාර වැරදුනා. උඩට එනකොට මොකද පාර දෙපැත්තට කැරකෙනවා. කොහොම හරි දකුණට බාර කරලා ආවනම් පාර හොයා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ මේ නාරංගමුව ලකේගල උඩ. අර පැත්තෙන් තියෙනවා වමහාරුපුගල, උඩවන්නිමාන, තුන්නිස්ගල, 5 peak, අලුගල් කන්ද, අලුත්ගේ දෙයයන්ගේ ගල. මේ පැත්තෙන් තව උසර තියෙනවා. මීරියගොල්ලාව මෙන්න මෙතනින් පල්ලෙහාට අර පේන්න තියෙන්නේ කොළ පාටින් තැන්නක් වගේ. අපි ඊයේ කැම්ප් කරපු මාතලාගල පතන. එච්චර වයිඩ් එක. හෝ මෙහෙම යටින් ගයි. මාර වීවක් තියෙනවා. බලමු අපි මෙතන උඩටත් ගිහිල්ලා කොහොමද view එක පේන්නේ කියලා. අපේ කට්ටිය දැන් මෙතන ෆොටෝස් ගන්න ගමන් ඉන්නේ. කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් අපි දැන් නාරංගමුව ලකේගලින් මීරියගොල්ලාවට යන ගමන් ඉන්නේ. වෙන්න view එක අවදානෙන් ඉන්න. මේ තියෙන්නේ. මෙන්න මෙතනින් බැහැලා ඔතනින් තමයි උඩට යන්න තියෙන්නේ. මේ පැත්තෙන් නකල්සල රේන්ජ් එකම පේන්න තියෙනවා ලස්සනට. මෙන්න මෙතනින් තමයි මාරු වෙන්න තියෙන්නේ මීරියගොල්ලාවට යන්න. මෙතන පොඩි කැල්ලෙන් අර ලස්සනට තියෙන්නේ අපි ගිහපු මාතලාගල පතන අර ඈතින් කොළ පාට පේන්නේ. අඩේ මෙතන තියෙන ස්ලොප් එක පේනවත් නැහැ.
එදින දින ස්ලොප් එක. ගියොත් නම් ආයි ගියාම තමයි ඉතින්. මෙහෙන් යන කට්ටිය මෙතන තියෙන සුපිරි ස්ලොප් එක. මේක නගින්න තමයි තියෙන්නේ අපිට දැන්. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මිරිය ගොල්ලා උඩට. තව පොඩි දුරක් තියෙනවා මෙතන පීක් එකට යන්න. මීමුරේ ලකේගල. ඔයාලා මේ ඇන්ගල් එකෙන් දැකලා නැහැනේ. අපිට හැමදාම පේන්නේ උල හැඩයට මීමුරේ පැත්තේ. දැන් තියෙන්නේ මෙතන අර අතරින් පේන තියෙනවා දැක්කද? යහන්ගල. යහන්ගල, කෙහෙල්පත්දරුව, කණවිද්දාගල. ඒ ලයින් එක පේන්න තියෙනවා අර පැත්තෙන්. මේ පැත්තෙන් තව ලස්සනට අලුගල් කන්ද 5 week තුන්නිස්කල ඒ ලයින් එක තියෙනවා. අර පැත්තට යන්න රිවර්ස්ටන් සයිඩ් එකට. ගොම්බානිය පැත්තට. එහෙනම් අපි අන්තිමට මීරිය ගොල්ලාව පීක් එකට අවිලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ ලකේකල ගල් තුනේ උසම පීක් එකේ. මේ බලන්න මේ පැත්තේ ලස්සනට තියෙනවා මීමුරිය ලකේකල. දැන් මාර ලස්සනයි. ඒ කියන්නේ මාර ලස්සන view එකක් තියෙන්නේ. මම මෙතනින් පේන view එක පොඩ්ඩක් කියන්නම්. මෙන්න මේ පැත්තෙන්. මෙතනින් තියෙනවා අපි ඊයරයා කැම්ප් කරපු මාතලාගල පතන. ඒතර මේ පැත්තෙන් කළුගංගල ජලාශය. මෙහෙට වෙන්න තියෙනවා යහන්ගල ලස්සනට කණවිද්දාගල කෙල්පත්දොරුව ඒ ලයින් එක. ඉතින් මේ පැත්තෙන් ලස්සනට මෙතනින් තියෙනවා මීමුරේ ලකේගල. තව මේ පැත්තට යන්න අලුගල් කන්ද 5 peaks තුන්හික්කල උඩවන්නිමාන වම්හාරපු ගල. ඔන්න එහෙනම් අපි දැන් මීරියගොල්ලාවේ ලකේ බහින්න කියලා තමයි හදන්නේ. මීරියගොල්ලාවෙන් දාලා නාරංගමුව ලකේගල පටන් ගන්න තැනින් පල්ලෙහාට දාලා ආපු රූට් එකෙන් පල්ලෙහාට යන්න හදන්නේ. ඉතින් අපි එහෙනම් මේ වීඩියෝ මෙතනින් ඉවර කරනවා. අපි ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙ අලුතෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා. ලකේගල